ආයිබෝවා. මේ අපේ කර්මාන්තය. මේක මුගා පරණ මේ කර්මාන්තයක්. මේ කර්මාන්තය දැන් මුගා කැණිහිట్లా තියෙනවා. ඒ හන්ද දැන් මේ පළාත් වල බොහොම අඩුපාඩු පවතිනවා. ඒ හන්ද මේ දැන් මම මේ අපේ මේ පළාතට මේ කර්මාන්තය මේක දක්ෂව තියෙන නිසා මේ තේපිහියක් නිර්මාණය කිරීම තමයි මේ සූදානම්ව පවතින්නේ. දැන් මේ තේපිහිය මේ කඩෙන් ගත්ත තේපිහිය ප්‍රමිතියක් නැහැ. අපි හදන පිහිය විකටම කැපීමෙන් ගයින්නෝරෙන් ගෑමක් නැහැ. පරණ ක්‍රමයටම පීලි වලින් දාලා තමයි මේක නිෂ්පාදනය කරන්නේ. දැන් මම මේ පිහිය නිෂ්පාදනය කරන තමයි මේ සූදානම් වෙන්නේ. දැන් මේ හැඩේ ගැනීමට කූර හරිය පොඩ්ඩක් කපා ගැනීමට උවමනා වෙනවා. ඒ ටික කපලා තමයි ගන්නෙ. තුනියට ගන්න එපා කූර උඩා වශයෙන්. යහන්ද මේ හරිය මන්ද මේක කපන පොඩ්ඩක් ආයෙන්න. මේ අඩු ටික තමා මේ සකස් කර ගන්න හදන්නේ. වාහනේ තද වැඩි කොම නිසා තද වැඩි කටු වලින් කපන්නත් අපහසුයි. කූර ප්‍රමාණය සලාගත්තා නම් මේ පහසු වෙනවා. තලන්න බෑනේ අඟුරු බස මුගා පියදම තර වැඩි. දැන් මේ විදිහට සකස් කර ගැනීම තමයි වෙන්නේ. මේ ටික ඉවච්චර ගත්තාම කූර ගන්න පහසුවක් වෙනවා. වනකොණ්ඩ ගන්න. අපේටම බණ්ඩේ තියන්න තේ කපන්න බෑ නේද? මොට්ට වෙන්න මොට්ට වෙනවා. මෙයාන්දා මේ සද බණ්ඩේම තියන්න ඕනේ. දැන් කඩවල තියෙන පියා දෙනවා පැටි අධ්‍යයටි කොට වෙන්නේ ඒවා නැතු හොඳ සදේටම බණ්ඩේ තියා හිටන් ගත්ත වැටි ඉන්න ලෙව් කරලා ගපෙන. මේක තමයි අපේ ක්‍රමය. සාමාන්‍ය ගානක් මේ ගානකම තැගෙන්නේ. ඊට පස්සේ තමයි බණ්ඩේ දෙනව හිටින්නේ. හරියට බණ්ඩේ හිට නැත්නම් ඉතින් ආවුනේ වැඩක් වෙන්නේ නැහැ. ආයෙක තමයි ඒක මේ අපි මොකද මේ කාලවල නම් විකටම කරගෙන ආපුවා සම්ප්‍රදායක් නෙමෙයි. ඒකෙන් තමයි ආවුද උගා දවුත් වෙන්නේ. හරියට දැනගෙන මේක කරන්න ඕනේ. මේක තව ටිකක් තද වැඩි හන්ද බාල කරන්න ඕනේ. තද වැඩි ගාන තිබ්බොත් කැඩෙනවා. යන්න ටිකක් අඩු කරලා බාල කරලා තියන්න ඕනේ. මේ තියෙන පණ්ඩේ තමයි. දැන් බාල කරන්න ආයි රත් කරන්න. රච්චර බාල කරනවා. දැන් බාල කරන්න හදන්නේ. උඩු පාට පණ්ඩේ කහ පාට වෙනවා ඔය. දැන් නිල් පාට පත් වෙනවා. දැන් මම ආයෙමත් දැන් බාල වෙන ඉස්සර දාන්න වතුර. මොන් දාන්න.
ඕන් දැන් සම්පූර්ණ කන්දේ කන ගිහලා දැන් තලයටම තියලා. කාලේටම තියලා තියෙනවා. මේකට කොටපුවාම මේකේ පන්රයක් නැත්නම් මේක නැමෙනවා. එහෙම නැති වුණොත් මේක කැඩිලා යනවා. මේ දෙකම නැති වෙන්න ඕනේ. ඕක කිසිම දෙයක් වෙලා නැහැ. මුවාත දැන් ඔය තිබුණා වගේම ඕ කපු මල් වෙනවා. මේ අඬි පවා සීරලා යනවා ඔය. ඔය ඔක්කොම හැකර තීර විලාම ගියා. දැන් හදපු පිහිය නිමා කරලා ඔක්කොම දැන් ඉවරයි. දැන් ඕව සම්පූර්ණ ප්‍රමිතියටම හරි. දැන් මේකේ තමයි දළු කැපිල්ල කපාගෙන යන්න සකස් කරලා තියෙන. දැන් මේක වැඩ ඔක්කොම සම්පූර්ණයෙන්ම ඉවරයි. හරි.